අපේ International Association for Quality Education කියන එකෙත් South Asian International Association for ECCD කියන එකෙත් අපි ඔබට ගෙනෙන දේශනමාලාවට සවන් දෙන අය. දේශනමාලාව පාඨමාලාවක් විදිහට හදාරන අය ඒ දේශන වලට අදාළ assignments කරන්න ඕනේ. බොහෝ විට assignments ඔයගොල්ලෝ කරලා ඔයගොල්ලන්ට YouTube එකට upload කරන්න තියෙන්නේ. ඒතර තාම ගොඩක් අය දන්නේ නැහැ YouTube එකට upload කරන්නේ කොහොමද කියන එක. එතකොට ඔයගොල්ලන්ට අපි අපේ international IFQ members area කියලා YouTube channel එකක් තියෙනවා. IFQ members area කියන YouTube channel එකේ තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන් කරන assignments හැමදේම upload කරන්න. ඒක ඔයගොල්ලන්ට කෙලින්ම direct upload කරන්න පුළුවන්. ඒකට අපි ඔයගොල්ලන්ගේ email එක අරගෙන email එකට අපි permission දෙනවා ඔයගොල්ලන්ට video upload කරන්න පුළුවන් විදියට. එහෙම කාටරි permission ආවද කියලා බලාගන්නේ ඔයගොල්ලන්ගේ email එකට යන්න. email එකට ගියාම ඔයගොල්ලන්ට පෙනේ YouTube වලින් email එකක් ඇවිල්ලා තියෙනවා. මේ මෙතන දෙවෙනියට තියෙන්නේ YouTube කියලා. අපි දුන්නම YouTube එකෙන් අපි permission දෙනම ඔයගොල්ලන්ට YouTube එකෙන් තමයි mail එකක් එන්නේ. මේ mail එකට යන්න. mail එකට ගියාම මේ mail එකට ටික යටට ගියාම තියෙන accept invitation කියලා. ඒ කියන්නේ YouTube එකෙන් ඔයාලට invitation එකක් ඇවිල්ලා තියෙනවා IFQ member එකට සම්බන්ධ වෙන්න කියලා. දැන් මෙතන තියෙන accept this invitation to gain access to IFQ member area. IFQ member area එකට සම්බන්ධ වෙන්න invitation එක accept කරලා. ඒතර ඔයගොල්ලෝ මේ accept invitation කියන එක click කරන්න. මේක accept කරාම ඊට පස්සේ මේවා මොකක් කර වෙන message එකක් ආවොත් ඒක continue කරන්න. හරිනේ? දැන් මම මෙතන continue කරනවා. continue කරාම මේක continue කරලා YouTube එකට යනවා. දැන් ඔයගොල්ලෝ YouTube එකේ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ ඉන්නේ ඔයගොල්ලන්ගේ YouTube එකේ. ඔයගොල්ලන්ගේ email address එකෙන් තියෙන ඔයගොල්ලන්ගේ පෞද්ගලික email එකේ YouTube එකේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ කොහොමද මේක මාරු වෙන්නේ? ඊට පස්සේ තියෙන ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ කොහොමද මාරු වෙන්නේ කියන එක. ඔයගොල්ලන්ගේ උඩ දකුණු පැත්තේ උඩ කෙරවලේ තියෙනවා ඔයගොල්ලන්ගේ නමත් එක්ක. හරිනේ? ඔයගොල්ලන්ගේ නමත් එක්ක මෙතන මොනවාරි මැසේජ් ආවත් ඒක ඔයගොල්ලෝ බලන්න. හරිනේ? මෙතන ඔයගොල්ලන්ගේ උඩ දකුණු පැත්තේ තියෙනවා නමත් එක්ක නිල් පාට බෝලයක්. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ලොක් කරලා බලන්න. එතකොට ස්විච් account කියලා එනවා. මේ ස්විච් account කියන එකට ගියලා ඔයගොල්ලෝ account එක මාරු කරන්න. ස්විච් account එකෙන් තෝරන්න මේ IFQ member area කියලා ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔන්න IFQ member area කියලා ඇවිල්ලා තියෙනවා. ඒක තෝරන්න. දැන් ඔයගොල්ලෝ ඉන්නේ IFQ member area එකේ. දැන් ඔයගොල්ලෝ IFQ member area එකේ ඉන්නේ. දැන් ඔයගොල්ලෝ මේ IFQ member area කියන YouTube channel එකේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ඔයගොල්ලන්ට දැන් මෙතන ඉඳලා කෙලින්ම ඔයගොල්ලන්ට ඕන වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. හැබැයි කොන්දේසි දෙකක් තියෙනවා. එකක් තමයි YouTube එකේ තිබුණ වීඩියෝ වලින්. එහෙම නැත්නම් ඔයගොල්ලන් YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ කෑලි එකතු කරපුව ඔයගොල්ලන්ගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න එපා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ account එකම බ්ලොක් වෙනවා. ඔයගොල්ලන් කරන presentation වලට අදාළව හෝ ඔයගොල්ලන්ගේ පන්ති කාමරේ රෙකෝඩ් කරගත්ත වීඩියෝ ඒ විතරක් ෂෙයා කරන්න වෙනම YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරපුවා ෂෙයා කරොත් ඔයගොල්ලන්ව බ්ලොක් වෙනවා. දැන් ඔයගොල්ලෝ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කොහොමද කියලා දන්නවනේ. එකතු කිරීමේ ලකුණට ගිහිල්ලා ඔයගොල්ලන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන හැටි මම ආයෙත් අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහනේ. ඒක නිසා දැන් ඔයගොල්ලන්ට එතන ඉඳලා ඒක කරගන්න පුළුවන්. එහෙනම් මම දැන් කියලා දුන්නේ කොහොමද ඔයගොල්ලෝ අපේ IFQ එකට මේ වීඩියෝස් අප්ලෝඩ් කරන්න කියලා. එහෙමනම් බලන්න ඔයගොල්ලන්ට මේ අක්ක හරහා IFQ එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන්ද කියලා. හරිනේ? හරි. එහෙනම් ඔයගොල්ලන්ගේ වීඩියෝ ටික IFQ එකට මෙම්බර් එකට අප්ලෝඩ් කරන්න. එහෙනම් මම දැන්ට නතර වෙනවා.